ඉතින් මම කලින් වීඩියෝ එකක තියලා දුන්නා පට්ට කියලා කොහොමද පාවිච්චි කරන්නේ ස්ලෑන්ග්ස් වලින්. ඉතින් ස්ලෑන්ග්ස් අපි වැඩිහිටියන්ට පාවිච්චි කරන්නේ නෑනේ. ඉතින් අද කියලා දෙනවා වැඩිහිටියන්ට පට්ට සුපිරි මේක නම් ඇත්තටම විශිෂ්ටයි කියලා කොහොමද කියන්නේ කියලා. පළවෙනි වචනේ තමයි 대단합니다. 대단하다. 대단합니다. 한국어 실력이 정말 대단합니다. 한국어 실력이 정말 대단합니다. ඔයාගේ කොරියන් භාෂා හැකියාව නම් අතිවිශිෂ්ටයි. ඊළඟ වචනේ තමයි 굉장하다. 굉장합니다. 스리랑카 홍차 향이 정말 굉장합니다. 스리랑카 홍차 향이 정말 굉장합니다. 랑කාවේ තේවල සුවඳ අතිවිශිෂ්ටයි. අපිට අතිවිශිෂ්ටයි නැත්තම් සුපිරි කියලා පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි 멋지다 කියන්නේ. 멋지다. 멋집니다. 멋지십니다. 힘든 일도 늘 웃으면서 해결하는 모습이 정말 멋지십니다. අමාරු වැඩ වුණත් නිතරම hina වෙලා ඒක විසඳන එක. hina වෙලා ඉවර කරන එක ඇත්තටම අතිවිශිෂ්ටයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.